හරි. අපි බලමු අද කොහොමද SQL කියන software එක පාවිච්චි කරලා ඔයගොල්ලෝ database එකක් create කරගන්නේ. ඒ වගේම database එක ඇතුලේ different tables අපි හදාගන්නේ කොහොමද කියලා. හරි මේකට අපිට වෙනවා SQL කියන software එක. එහෙනම් ඔයා කරන්න ඕනේ SQL software එක install කරලා නම් තියෙන්නේ මේ search bar එකේ SQL කියලා type කරන්න. හරි ටයිප් කරාම ඔයාලගේ මෙන්න මෙහෙම SQL Server Management Studio කියලා version එකක් එක්ක ඇති. ඔයා අලුත්ම version එක නම් download කරලා තියෙන්නේ මෙතන 21 කියලා නිල් පාට icon එකක් පෙන්නනවා. පරණ version එක නම් මේ logo එකේ color එක වෙනස් වෙලා තියෙන්න පුළුවන්. මෙතන version එකේ අංක වෙනස් වෙලා තියෙන්න පුළුවන්. හරි. එතකොට ඔයා බලන්න ඕනේ SQL Server Management Studio කියලා software එකක් තියෙනවද කියලා. හරි තියෙනවා නම් මේක මේ විදිහට open කරගන්න පුළුවන්. මේක ඕපන් වෙන්න ටික වෙලාවක් යනවා. එහෙනම් ටික වෙලාවකින් මේක ඕපන් වෙයි මේ විදිහට. ඊට පස්සේ ඔයාලට පුළුවන් අර දකින්න පුළුවන් connect කියන වීඩියෝ එක. මේ window එකක් sorry. window එකක්. මෙන්න මේ connect කියන එක ක්ලික් කරන්න. connect කියන window එක ක්ලික් කරාම මෙන්න මේ වගේ output එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන connect වෙලා පෙන්නයි. හරි දැන් කරන්න ඕනේ අපි command wise මේක හදනවා නම් හරි commands පාවිච්චි කරලා database එකක් create කරනවා නම් මෙන්න මේ steps ටික තමයි ඔයා follow කරන්න ඕනේ. මුලින්ම new query කියන එක click කරන්න. හරි මෙන්න මේ new query කියන තැන click කරාම මේ වගේ අලුත් page එකක් වගේ නිකන් file එකක් open වෙනවා. මේකේ තමයි අපි SQL commands type කරන්නේ. ඒතරට යම්කිසි database එකක් create කරන්න ඕන නම් SQL commands පාවිච්චි කරලා මේ වීඩියෝ එක අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ commands හරහා. හරි manual හදන්න ක්‍රමයකුත් තියෙනවා. අද අපි කරන්නේ commands වලින් කොහොමද database එකක් create කරන්න කියලා. අපි මුලින්ම database එකක් create කරන්න නම් පළවෙනි command එක තමයි create database කියලා කියන්නේ. දැන් ඔයාලට ඕනේ database එකක් create කරන්න. එහෙනම් command එක තමයි create database. ඊළඟට ඔයා මෙන්න මෙතන දෙන්න ඕනේ ඔයා කැමති නම. database එකට දෙන්න කැමති නම. අපි උදාහරණයකට ගමු. ඔයා develop කරන්න බලාපොරොත්තු වෙනවා library management system එකක් කියලා. එතකොට ඔයාගේ database එක හැදෙන්න ඕනේ ඒකට related විදියට. හරි. අපිට පුළුවන් library කියලා හදන්න. මොකද අපි හදන්නේ library management system එකකට database එකක්. හරි. ඔයා හදන්නේ school management එකකට නම් ඔයාට ඕන school කියලා type කරන්න පුළුවන්. හරි. මේ වගේ ඔයාගේ database එක relate වෙන්න ඕන ඔයා හදන්න යන software එකේ නමට අනුව. හරි. දැන් මම මේක recording එකක් කරන හින්දා මේක නිකන් recording කියලා මම database එක හදන්න. හරි. ඔන්න ඔය විදිහට හැදුවා. එතකොට මතක තියාගන්න යම් කිසි database එකක් ඔයාලට create කරන්න ඕන නම් command පාවිච්චි කළා keywords තමයි create database කියන දෙක. මේ දෙක ඒ විදිහටම type කරන්න ඕනේ. මේක ඔයාලට change කරන්න බෑ. මෙතන recordings කියලා තියෙන්නේ ඔයා database එකට දාපු නම. ඔයාලට මෙතනට කැමති නමක් දෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ recordings කියන එක විතරක් ඔයාලට change කරන්න පුළුවන්. ඔයාට ඒ වෙනුවට වෙන කැමති නමක් දෙන්න පුළුවන්. ස්කූල් කියලා දෙන්න පුළුවන්, ක්ලාස් කියලා දෙන්න පුළුවන්, ලයිබ්‍රරි කියලා දෙන්න පුළුවන්. ඕනම නමක් මෙතනට දෙන්න පුළුවන්. මේ විදිහට ඇඩ් කරාට පස්සේ පළවෙනියටම කරන්න ඕනේ ඔයාට පේනවා මෙන්න මේ create කියන line එකේ කෙළවරටම ගියාම arrow එකක් පේනවා. මේ arrow එක පෙන්නද්දි එකපාරක් click කරන්න. මේ විදිහට සම්පූර්ණ line එකම ඔයාට select වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ execute කියන එක click කරන්න. execute කියන එක click කරාම commands completed successfully කියලා වැටෙන්න ඕන. ඔයා හරියට command එක type කරලා run කරා නම් මෙන්න මේ විදිහේ output එකක් ඔයාට බලා ගන්න පුළුවන්. ඊළඟට ඔයා අවධානය දෙන්න ඕනේ මෙන්න මෙතනට. මෙතන ඔයාට පේනවා master කියලායි තියෙන්නේ. මේ තියෙන්නේ අපේ සාමාන්‍යයෙන් SQL එකේ ඉන්න normal database එක තමයි master කියලා කියන්නේ. එතකොට අපි දැන් හැදුව database එකේ නම මෙතනට ගන්න ඕනේ. හරි. ඒ හින්දා අපි keyword එකක් දානවා use කියලා. use කියලා දාලා ඔයා database එකට දීපු නම මෙතන type කරන්න ඕනේ.
ඒතර මම දුන්නේ database එකට recordings කියලා. එහෙනම් මේක copy කරලා මෙතනට paste කරන්න. හරි. use කියලා විතරයි keyword එකක් දාන්නේ. ඊට පස්සේ දාන්න ඕනේ ඔයා දුන්නේ නම්. database එකට ඔයා දුන්නේ නම්. හරි. මේ line එකත් highlight කරනවා, execute කරනවා. execute කරාම commands completed successfully කියලා මේ විදිහට වැටෙනවා. මෙතන දැන් change වෙලා තියෙනවා recordings කියලා. පේනවද? ඔයාලට මේ විදිහේ වෙනස්කමක් බලා ගන්න පුළුවන්. හරි. ඔය විදිහට තමයි database එකක් create කරන්නේ. database එකක් create කරද්දී steps දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි create database කියලා type කරනවා. අදාළ database එකේ නම type කරන්න. ඊළඟට ඒක අපි පාවිච්චි කරන්න ඕනේ හින්දා use කියලා දැම්මා. ඊළඟට database එකේ නම ඔයා type කරන්න ඕනේ. ඒතර මේ ටික පාවිච්චි කරන්නේ database එකක් create කරන්න. ඊට පස්සේ අපි දන්නවා database එකක් ඇතුලේ අපි හදන්නේ tables. නේද? අපිට store කරලා තියාගන්න ඕනේ information tables ටික තමයි අපි database එකක් ඇතුලේ හදන්නේ. අපි හිතමු අපිට ඕනේ අපි හදන්නේ school management system එකක් නම් අපිට ඕනේ school ඉන්න teachers ලගේ details save කරගන්න. එතකොට අපි වෙනම table එකක් හදන්න ඕනේ මොකක් කියලාද? teachers කියලා. අපිට ඕනේ school ඉන්න students ලගේ details ටික save කරගන්න නම් අපිට වෙනම table එකක් හදන්න වෙනවා student කියලා. ඔය විදිහට database එකේ save වෙන්න ඕනේ තොරතුරු වලට අදාළව table එකක් create කරන්න ඕනේ. හරි. අපි දැන් බලමු උදාහරණයක්. database එකක් create කරන්න නම් අපි create database පාවිච්චි කරනවා. table එකක් create කරන්න නම් create table කියලා අපි පාවිච්චි කරනවා. හරි. ඊළඟට table එකට ඔයා නමක් දෙන්න ඕන. හරි. මේ recording එක ඇතුලේ මම ගන්නම් මොකක් හරි table එකක් අපිට ඕනේ customer කියලා. හරි. customer ඊළඟ table එකක් කිව්වම ඔයගොල්ලෝ දන්නවා columns rows මේ හැම දෙයක්ම තියෙනවා. හරි. මම නිකන් උදාහරණයකට පෙන්නන්නම්. මේ තියෙන මේ table එකක් තියෙන්නේ. මේ table එකේ columns තියෙනවා පේනවද? ඒ නිසා අපි මේ columns එන නිසා bracket දෙකක් දාන්න ඕනේ. table එකක් ඇතුලේ columns තියෙනවා. මේ columns වල නම් තමයි bracket ඇතුලේ අපි type කරන්නේ. ඒ හින්දා මේ bracket එක enter ඔබල පල්ලෙහාට ගන්න. අපි හිතමු අපේ table එකේ තියෙන columns තමයි ID කියන එකයි, name කියන එකයි, age කියන එකයි කියන්නේ. ID, name, age. හරි. දැන් ID කියන එක අදාළ වෙන data type එක මොකද්ද? ID කියන එකට අපිට අංක විතරක් දෙනවා නම් ඔයාට පුළුවන් int කියලා දාන්න. int කියන්නේ integer, පූර්ණ සංඛ්‍යා කියන එක. එතකොට ඕනම කෙනෙක් අපි දැන් ඔයගොල්ලෝ දන්නවා ඔයාලට NIC එකක් හම්බෙලා තියෙනවා. අපි ඒකට කියනවා ID card කියලා නේද? ඇයි අපිට ID card එකක් දීලා තියෙන්නේ? අපිව uniquely identify කරගන්න පුළුවන් වෙන්න තමයි අපිට ID card එකක් දීලා තියෙන්නේ. ඔයාගේ ID number එක තව කෙනෙක්ට නැහැ. මේ වගේ අපි database එකේදී එක record එකක් වෙනම අඳුන ගන්න අපි unique key එකක් දෙනවා. ඒකට අපි කියනවා primary key කියලා. ඒතර ඕනම table එකක ID එක තමයි අපි ගොඩක් වෙලාවට primary key කියලා ගන්නෙ. ඒතර primary key කියලා යම් කිසි column එකකට අපිට දැම්මොත් ඒක නැවත නැවත repeat වෙන්න පුළුවන්ද? බැහැ. දැන් මම හිතන්නකෝ ID එකට මම 0.01 කියලා දුන්නා. එක කස්ටමර් කෙනෙක් ඉන්නවා අපි හිතමු සඳුනි කියලා. සඳුනිගේ ID එක 0.01 දුන්නොත් කසුන් කියලා තව කස්ටමර් කෙනෙක් ඉන්නවා. එයාට අපව 0.01 දෙන්න පුළුවන්ද? බැහැ. හරි. මොකද ID එක repeat වෙන්න බෑ. ඒක primary key එක නා. හරි. ඒ නිසා හැම වෙලේම අපි හැම table එකකම ID එක තමයි primary key විදියට ගන්නෙ. එහෙනම් මෙතන primary key කියලා type කරන්න ඕන. එතකොට ඔයගොල්ලෝ දැකලා තියෙනවද ඔයාගේ NIC number එක මුකුත් value එකක් නැතුව ඇවිල්ලා තියෙනවා. හරි. ID number එකක් නැතුව ඇවිල්ලා තියෙනවා දැකලා තියෙනවද? නැහැ. ඕනම ID එකකට අනිවාර්යෙන් primary key එකකට value එකක් තියෙන්න ඕන. හරි. ඒ හින්දා අපි දානවා not null කියලා. ඒකේ තේරුම තමයි empty වෙන්න බෑ කියන එක. ID කියන column එකේ field එක empty වෙන්න බෑ. අනිවාර්යෙන්ම මොකක් හරි value එකක්
ඒක ඇතුලේ තියෙන්න ඕන. හරි. ඒක තමයි not null කියලා අපි කියන්නේ. හරි. ඊළඟට identity 1,1 කියලා අපි කියන්නේ හේතුව තමයි එකෙන් පටන් අරගෙන එක ගානේ වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ අපි ID එක අතින් ටයිප් නොකර ඔයාට දෙන්න පුළුවන් නම් auto generate වෙන්න ඒකට අපි කියනවා identity 1,1 කියලා. right? ඒක අපි අත්‍යවශ්‍ය නැහැ. මම මේක additional දෙයක් වලට ගන්නුවේ identity 1,1 කියලා අපිට දෙන්න පුළුවන්. හරි. ඊළඟට name කියන එකක ඕනම කෙනෙක්ගේ නමක් ගත්තොත් ඒකේ තියෙන්නේ කසුන්, සඳුන්නි, ඊළඟට මල්මි ඔයගේ නමක් ගත්තොත් ඒකට තියෙනවා letters තමයි තියෙන්නේ. ඒතකොට letters අපි හඳුන්වනවා characters කියලා. letters, symbols ඊළඟට මොනවා හරි ඔය symbols කියලා අදහස් කරන්නේ at, hash ඔයගේ එන ඕනම එකක් අපි හඳුන්වනවා characters කියලා. හරි. ඔයාගේ email address එක ගත්තොත් ඒකේ තියෙන්නේ characters. symbol එකක් තියෙනවා, අකුරු තියෙනවා. ඒකට ඒ වගේම අපි හඳුන්වනවා characters කියලා. මේ වගේ characters තියෙන ඒවට data type එක විදිහට අපි ගන්න වාචා කියන එක. database එකේදී data type එක වාචා කියලායි අපි ගන්න. VARCHAR. හරි. ඊට පස්සේ වාචා වල අනිවාර්යෙන් අපි bracket දෙකක් දානවා. ඒක ඇතුලේ අපි දාන්නේ length එක. හරි. මෙතන අපි 5ක් දුන්නොත් ඒකේ තේරුම තමයි ඔයාට ඇඩ් කරන්න පුළුවන් characters 5යි. අපි හිතමු සඳුනි කියලා නම තියෙනවා. එතකොට ඒක ඇතුලේ අකුරු කීයක් තියෙනවද? SANDUNI. characters 7ක් තියෙනවා. හැබැයි අපි මෙතන 5 කියලා දැම්මොත් අපිට සඳුනිගේ ටයිප් කරන්න පුළුවන් වෙන්නේ අකුරු 5 විතර. ඊටු අකුරු ටික අපිට ටයිප් කරන්න බැරුව යනවා. ඒ හින්දා නමක් වගේ දෙයක් වුණාම එක එක අයට තියෙන characters ගාන වෙනස් නිසා අපි දෙනවා 255ක් කියලා. 255ක් කියලා අපි දෙනවා. හරි. ඊළඟට age එකේදී අපි integer කියලා දානවා. හරිද? හරි. ඊට පස්සේ මේ විදිහට මේ ටික highlight කරා execute කරන්න පුළුවන්. මේක execute කරාම commands completed successfully කියලා වැටෙනවා. හරි. මේකදී මම මතක තියාගන්න ඕනේ ID කියන්නේ එක column එකක්, name කියන්නේ තව column එකක්, age කියන්නේ තව column එකක් නිසා අපි ඒවා separate කරලා පෙන්නන්න මොකද්ද දාන්නේ? කමාවක් දාන්න ඕනේ. ID එකේ අදාළ content එක type කරාට පස්සේ කමාවක් දාලා තමයි ඊළඟ column එකේ නම type කරන්නේ. ඒකේ content එක ඉවරනාට පස්සේ කමාවක් දාලා ඊළඟ column එකේ නම type කරන්නේ. එතකොට මතක තියාගන්න column separate කරන්න අපි දානවා මොකද්ද? කමාවක්. ඒකෙන් තමයි identify කරගන්නේ මේක වෙනම column එකක් කියලා. හරි. මේ ටික තමයි ඔයාලා මතක තියාගන්න ඕනේ table එකක් create කරද්දී. command එක තමයි create table කියලා කියන්නේ. ඊළඟට අපි table එකේ නම දානවා. ඕනම table එකකට columns තියෙන නිසා අපි bracket දෙකක් දාන්න ඕනේ. ඊට පස්සේ ඒ bracket දෙක මැද්දේ තමයි අපිට එන columns ගන්න type කරන්නේ. අපිට columns 4ක් තියෙනවා නම් මේ 4ම type කරන්න ඕනේ. ඊට පස්සේ column name එකයි ඒකට අදාළ data type එකයි type කරනවා. ඊළඟ column එක separate කරන්න අපිට පුළුවන් කමාවක් දාන්න. හරි. පළවෙනි column එක විතරක් විශේෂයි. ID එකට අපි දෙනවා primary key not null කියලා. කියන්නේ මේක primary key එකක්. ඒ කියන්නේ මේක repeat වෙන්න බෑ. ඒ වගේම මේක empty වෙන්නත් බෑ කියන එක අපි දීලා තියෙනවා. ඔය විදිහට තමයි අපි table එකක් create කරන්නේ. මම identity 11 කියලා කියන්නේ එකෙන් පටන් අරගෙන එක ගානේ වැඩි වේගෙන යනවා කියන එක. දැන් මම මේ table එක show කරගන්න ඕන නම් select all කියන එකට අපි තරුව දානවා. තරුවෙන් කියවෙන්නේ all columns කියන එක. from table name එක. දැන් අපි හදුවේ customer කියලා C simple. එහෙනම් මේ විදිහට type කරා මේ line එක highlight කරා execute කරා. එතකොට ඔයාලට පේනවා ID name age කියලා මේ විදිහට table එක create වෙලා තියෙනවා. ඊළඟට මේකට අපි record එකක් insert කරමු. හරි. record එකක් insert කරන්න අපිට පුළුවන් insert කියන command එක පාවිච්චි කරන්න. insert into ඊළඟට table name එක. customer කියලා තමයි අපි ගන්නේ table name එක.
බ්‍රැකට් දෙකක් දානවා values කියලා ටයිප් කරා ආයෙත් බ්‍රැකට් දෙකක් දැම්මා. මේ කස්ටමර් කියන්නේ අපේ ටේබල් නේම් එක පළවෙනි බ්‍රැකට් එක ඇතුලේ අපි දාන්න ඕනේ column names ටික. දැන් ID කියන එක අපි auto generate කරන නිසා අපි දාන්නේ ID එක නැතුව ඉතුරු columns ටික. name එකයි age එකයි. හරි. values දැන් අපි assign කරන්න යන්නේ. අපි හිතමු name එක කසුන් කියලා. එතකොට මතක තියාගන්න ඔයා අකුරු ඒ වගේ දේවල් characters type කරනවා නම් SQL එකේදී තනිකම ඇතුලේ තමයි ඔයා type කරන්න ඕනේ. අපි කසුන් කියලා නම් දාන්නේ මේ විදිහට type කරන්න ඕනේ. කමාවක් දාලා age එකට value එකක් දානවා. age එකක් කිව්වම ඉලක්ක නිසා අපි තනිකම දාන්නේ නැහැ. හරි. දැන් මේ line එක highlight කරලා execute කරන්න පුළුවන්. දැන් මෙතන one row affected වැටෙන්නේ ඔයාගේ එක row එකක් insert වුණා කියලා කියන්න තමයි one row affected කියලා වැටෙන්නේ. දැන් ඔයාලට පුළුවන් ආපහු මේක show කරන්න select all from customer කියන එක select කරා execute කරා. ඒතර මේ විදිහට ඔයාගේ record එක insert වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. හරි. දැන් ගොඩක් ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි සමහර වෙලාවට යාලා මෙන්න මේක එකපාරක් execute කරාට පස්සේ ආයෙ execute කරන්න යනවා. පේනවද? දැන් මම මේ table එක already හදන නිසා මට error එකක් එනවා. මොකද there is already an object name customer in the database. ඒක කියන්නේ ඔයාගේ database එක ඇතුලේ already customer කියලා table එකක් create වෙලායි තියෙන්නේ. මෙහෙම error එකක් එන්න හේතුව තමයි මේ command එක එකපාරක් run කරාට පස්සේ ආයෙ ඔයා execute කියන button එක click කරොත් මේ වගේ error එකක් එනවා. හරි. ඉතින් මතක තියාගන්න command එකක් type කරාට පස්සේ එකපාරයි අපි execute කියන button එක ඔබන්නේ ආයෙ ඒක ඔබන්න බෑ. එතකොට errors එන්න ගන්නවා. හරි. errors ඉන් නැතිව තමයි මෙන්න මේ select all from customer කියන එක අපිට ඕන තරම් execute කරන්න පුළුවන්. ඒක execute කරා කියලා error එකක් එන්නේ. හැබැයි මේ create table, එතන create database මෙන්න මේ use කියන වගේ ඒවා ගත්තොත් ඒවයි errors එන්න පුළුවන්. එකපාරයි අපිට click කරන්න පුළුවන් වෙන්නේ. හරි මේ විදිහට තමයි අපිට පුළුවන් වෙන්නේ record එකක් insert කරන්න. හරි. ඊළඟට අපි බලමු කොහොමද තියෙන record එකක් update කරන්න කියලා. දැන් අපිට කසුම් කියලා record එකක් ඇවිල්ලා තියෙනවා. හරි. එතකොට කොහොමද අපි record එකක් insert කරන්න කියලා update කරන්න කියලා බලමු. පළවෙනි record එක කසුම්. ඒ හින්දා මම ඒකේ නම පොඩ්ඩක් update කරන්න ඕනේ. හින්දා මම පාවිච්චි කරනවා update command එක. මේකෙදි update කියලා දාලා ඊළඟට ඔයාගේ table name එක. ඔයාගේ table name එක customer set කියලා දාලා column name එක දාන්න. දැන් මට update කරන්න ඕනේ name කියන column එකකින් හින්දා name කියලා type කරා. ඊටන් ඔයාලට name එකයි age එකයි දෙකම edit කරන්න ඕන. මෙතන name, age කියලා දාන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ name එකට අපි අලුත් value එකක් assign කරන්න ඕන. සමාන ලකුණක් දැම්ම අදාළ value එක type කරන්න. මල් මිකෙද්දී මල් age එකටත් සමාන ලකුණක් දැම්ම 14ක් කියලා දෙන්න. ඊළඟට දැන් අපිට වෙනස් කරන්න ඕනේ ID එක වෙන කෙනාගේ නම තමයි වෙනස් කරන්න ඕනේ. නමයි age එකයි. හරි. එහෙනම් අපි where කියලා දීලා primary key එක type කරන්න. primary key එක තමයි ID කියලා කියන්නේ. සමානයි 1 කියලා දෙන්න ඕනේ. ඒත් මේකේ තේරුම ID එක වෙන කෙනාගේ නම මල්මි විදිහටත් age එක 14 විදිහටත් update කරන්න. customer table එකේ ID එක වෙන කෙනාගේ නම මල්මි විදිහටත් age එක 14 විදිහටත් update කරන්න කියන එක තමයි මේකේ meaning එක වෙන්නේ. හරි. ඇයි අපි මෙතන ID කියන එක දැම්මේ? අපිට ඕනම පුද්ගලයෙක්ව uniquely identify කරගන්න පුළුවන් ID එකේ නිසා. ඒ කියන්නේ unique value එකක් තියෙන්නේ ID කියන එකට නිසා. දැන් ඔයාලට පේනවනේ මේකේ name කියන එක repeat වෙලා තියෙනවා. age කියන එකත් එකම ඇවිල්ලා තියෙනවා. හැබැයි ID කියන එක repeat වෙලා තියෙනවද? නෑ. 1 2 කියලා තමයි තියෙන්නේ. ID එක කවදාවත් එක වෙලා නැහැ. නේද? same value එකම නැහැ. ඒ හින්දා තමයි අපි ID කියන එක මෙතනට දාන්නේ. හරි. දැන් අපිට පුළුවන් මේක මේ විදිහට execute කරන්න. one row affected කියලා වැටුණා. ආපහු select all from customer කියන එක click කරලා execute කරන්න. දැන් ඔයාලට පේනවා පළවෙනි කෙනාගේ නම මල්මි විදිහටත් age එක 14 විදිහටත් වෙනස් වෙලා තියෙනවා කියලා. හරි.
මේ විදිහටම තමයි අපි රෙකෝඩ් එකක් ඩිලීට් කරද්දී. එතකොට පාවිච්චි කරන්නේ delete from table name එක වෙනම customer කියලා අපි table එක customer where id equal to හරි මේකේ තේරුම තමයි id එක දෙක වෙන කෙනාගේ customer කියන table එකේ id එක දෙක වෙන record එක delete කරන්න කියලා. හරි මෙතන තියෙන table name එක මේ තියෙන primary key එක මේ තියෙන primary key එකේ value එක. දැන් මේ line එක highlight කරලා අපි execute කරලා බලමු. එතකොට one row affected කියලා වැටෙනවා. අපිට ආපහු table එක show කරන්න ඕන නම් ඔයාලට පුළුවන් select all from customer කියන එක select කරලා execute කරන්න. දැන් ඔයාලට පේනවා record එක delete වෙලා තියෙනවා කියලා. හරි. ඔය විදිහට තමයි insert update delete select කියන ටික වැඩ කරන්නේ. හරි. දැන් මෙතන select එකේදී ඔයාලට පේනවා select ඔක්කොම columns ටික select කර එක තමයි අපි කරන්නේ. හිතන්න ඔයාලට specific column එකක් විතරක් show කරගන්න ඕනේ කියලා. එතකොට command එක වෙන්නේ select අපි හිතමු මට ඕනේ id එකයි name එකයි විතරයි. id, name from customer. හරි. ඊට මේකේ තේරුම තමයි customer කියන table එකේ id කියන column එකයි name කියන column එකයි විතරක් show කරන්න කියන එක. ඊට මේක highlight කරලා execute කරොත් ඔයාලට පෙන්වන්නේ id එකයි name එකයි විතරයි. age කියන column එක පෙන්වන්නේ නැහැ. ওই විදිහට තමයි commands වලින් අපි database එකක් create කරන්නේ. ඒ වගේම database එකට අදාළ record table එකක් create කරන්නේ, ඊළඟට records add කරන්නේ, update කරන්නේ සහ delete කරන්නේ.